guys, welcome back to my YouTube channel. ඔන්න අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝම මම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද vlog එක day vlog එකක්. බලමු මගේ දවස් අද කොහොමද ගෙවෙන්නේ කියලා. මම ඔය ලෑස්ති වෙලා යන්න බෙහෙත් ගන්න ළමයි. ඔය තියෙන්නේ අපේ ගෙදර ඉඳන් ටවුන් එකට යන්න තියෙන පාර. ඇත්තටම හරියම ලස්සනයි. මම මාර මාසයි ওই පාරේ යන්න. උදේට වගේම රෑටත් මාරම ලස්සනයි පාර. බලන්නකෝ මේක අහන්නකෝ මගේ YouTube channel එකට එකතු වෙන ඔයාලට මාව subscribe කරන ඔයාලට මම ගොඩාක් ආදරෙයි. ඒ වගේම මම ආදරෙන් ඉල්ලනවා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉස්සරහට ලස්සන ස්ටඩි vlogs ගේන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඔයාලා ඒකට කැමති නම් කමෙන්ට් එකක් දාගෙන කියලා ගියාට මට බ්ලඩ් එකක් චෙක් කරනකම් බෙහෙත් දෙන්න බෑ කිව්වා. මොකද සැරින් සැරේ උණ හැදුන නිසා බ්ලඩ් චෙක් එකක් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ බෙහෙත් බොමු කියලා කිව්වා ડોක්ටර්. ඊට පස්සේ ඉතින් මම ගෙදර ආවා. හවස උදේ බ්ලඩ් එකක් දෙන්නම් කියලා හිතාගෙන ගෙදර ඇවිල්ලා ඔය හවස පහන එහෙම තියලා පාඩම් කරන්න පටන් ගන්න තමයි ලෑස්ති. ඔයාලටත් මට වගේ ප්‍රශ්න තියෙනවද ළමයි? දැන් මම මොකක් හරි වැඩක් කරනවා කියලා පටන් ගත්තාම මට මොකක් හරි එකකින් ඒ වැඩේ කරගන්න බැරුව මොකක් හරි දෙයක් වෙනවා. හැබැයි මේ පාර නම් මං හිතාගත්ත දෙයක් තමයි මොන දේ වුණත් මම මගේ වැඩේ ඉවර කරනවාමයි කියන එක. මොකද මම වැඩ නවත්තනවා හැබැයි මට ආයෙ පටන් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝ කරන්න පටන් ගත්තෙත්. මොකද එතකොට මටත් ඒක මොටිවේෂන් එකක් නේ. ඒක නිසා තමයි මම වීඩියෝ කරන්න පටන් ගත්තෙත්. හරි අපි දැන් පාඩම් කරමු. ඔයාලත් උසස් පෙර කරන ළමයි නම් මෙන්න මේ රතු පාට පොත් ටික ඔයාලා දන්නවද? මම නම් ආසම පොත් ටිකක් මේ හරි ෂෝක්. ඒක වෙනම ලෝකයක්. අද මම හිතාගත්තා නූතන පද සංග්‍රහයේ පාඩම් වල ෂෝට් නෝට් ටිකක් හදා ගන්නවා කියලා. ඉතින් ඒක තමයි මම දැන් ඔය කරන්න යන්නේ. අපි බලමුකෝ.
ළමයි කොහොම හරි ඊයේ vlog එක කන්ටිනියු කරගෙන යන්න හිතුවා මම ඊළඟ දවසටත්. ඊට පස්සේ දවසේ උදේම නැගිටලා මම ලෑස්ති වෙන්න යන්නේ මට බ්ලඩ් එක දෙන්න යන්න. ඇත්තටම මම බයෙන් ඉන්නේ. මොකද කට දැක්කත් මං හරි බයයි. කටු ගහනවට, ලේ ගන්නවට ඇත්තටම මම මාරම බයයි. කොහොම හරි බලමුකෝ අපි දැන් ඔය ලෑස්ති වෙලා යන්නේ බ්ලඩ් එක දෙන තැනට. බලමුකෝ අපි ගිහින් මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මට බෙහෙත් විදිනකොට නම් කලන්තය හැදෙනවා. අද මොනවා වෙයිද දන්නේ නැහැ බලමු. ගෙදර ඇවිල්ලා මට එහෙම නිින්ද ගියා. නිදාගෙන ඉවර වෙලා නැගිටිනකොට හවස් වෙලා 2ත් පහු වෙලා. කොහොම හරි මට රිපෝට් එක ගන්න යන්න තිබ්බේ 4ට. දවසම මං කරලා තියෙන්නේ බලන් යද්දි නිදා ගන්න එක. කොහොම හරි ඒ කරලා නැගිටලා ඔන්න ආයෙ ලෑස්ති වෙලා රිපෝට් එක ගන්න යන්නේ. අම්මා ওই රිපෝට් එක අරන් එන ගමන් ඇත්තටම මට හරි සතුටුයි රිපෝට් එක නෝමල්. මේ බ්ලඩ් එකක් චෙක් කරන්න කියලා තියෙන්නේ. මේ දවස්වල ඩෙන්ගු තියෙන නිසා. කොහොම හරි රිපෝට් එක බලලා බෙහෙත් අරගෙන එනකොට රෑ 8:00ටත් කිට්ටුයි ළමයි. ඊට පස්සේ ඉතින් මට පාඩම් කරන්න තියා මෙලෝඩියක් කරගන්න විදිහක් තිබ්බේ නෑ. අමාරුයි නිදිමතයි ඔක්කොම එක්ක. නිදා ගන්න කියලා හැබැයි ඇඳට ගියාට මට නිින්ද ගියෙත් නැහැ. ඉතින් මම මේ දවස්වල කියවන පොත කියවන්න ගත්තා. අද vlog එක මම මෙතනින් end කරනවා. ඉතින් මගේ vlog එකත් එක දිගටම එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් thank you. මම ගොඩාක් ආදරෙයි. ඒ වගේ ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. Thank you for watching. අලුත් වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු. එතකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.